අයිබෝන් ඉතින් අද වීඩියෝ තමයි ඉතාලියටයි ඩොකියුමන්ට් එකක් හදාගන්න තියෙන ලේසිම ක්‍රමය කියන එක. ඒක තමයි thumbnail එකේ මම දාලා තියෙන්නේ. කියන්නේ ලෝකේ කොයි රටක ඉඳන් ඉතාලියට ආවත් කපල් එකක් විදිහට මම මේ කියන්නේ. කපල් එකක් විදිහට හෝ වෙන්න පුළුවන්. මෙහෙට ඇවිල්ලා යාළු වෙලා බබෙක් හම්බ වෙන්න කොහොම හරි ක්‍රමයකින් කොහොම හරි කමක් නැහැ. හිතන්නකො මෙහෙ බබෙක් හම්බුණා කියලා ඉතාලියට ඇවිල්ලා. ඒක රුමේනියාවෙන්ද කොයි රටකින්ද දාලා නැහැ. හම්බුනොත් ඔයාලට කොලේ හදාගන්න පුළුවන් කියන එක A to Z ම ආයේ මට කෝල් දීලා අහන්න දෙයක් නැහැ. මොකද මම ගොඩක් වීඩියෝ මේ ගැන කරලා තියෙනවා. හැමෝම කෝල් ගන්නවා. ඉතින් ඒක මටත් සැහෙන්න කෝල් එනවා. ඒකට ඉතින් මටත් ප්‍රශ්න මේ කියන්නේ ෆෝන් ආස කරන්න දෙයක් නැහැ හැමතිස්සෙම. ඉතින් ඒ හින්දා මම හිතුවා සම්පූර්ණ විස්තරය ගැන එකට දානවා කියලා. ඒක මට ලේසි. ඉතින් ඔයාලට මේ වීඩියෝ බලුවොත් සම්පූර්ණම යන්න ඕන තැන් මේ දේවල් කරගන්න ඕන විදිහ හැමදේම කරගන්න පුළුවන්. ඒක කෙනාට සල්ලි දෙන්නේ නැතුව කාටවත් අහු වෙන්නේ නැතුව. ඉවරනකම බලන්න වීඩියෝ එක. ඒක තමයි මම ඕගොල්ලන්ට කියන එකම දේ. ඉතින් ඉස්සලාම පටන් ගමු. වැඩේ කියන්නේ මෙහෙමයි. ඉස්සලාම දැන් ඔයගොල්ලෝ රුමීනියාවෙන් හරි ෆෝන් වලට ඉන්න කියලා කිව්වනේ. කොහෙන් හරි කවන්න මෙහෙට ඇවිල්ලා ඉන්න කෙනෙක් නම් ඉන්න කපල් එකක් නම් ලේසිම ඔයගොල්ලෝ ප්‍රෙග්නන්ට් වෙලා කියනවා. ප්‍රෙග්නන්ට් වෙලා කියලා දැනගත්තට පස්සේ ඉස්සලාම මම ඉක්මනට කියන්න යන්නේ ගොඩක් දේවල් තියෙනවා කියන්න. එතකොට වීඩියෝ ගොඩක් දික් වෙන්න පුළුවන්. ඉතින් ඉවරනකම් බලන්න මම පුළුවන් තරම් ඉක්මනට කියන්නම්. ඔයාලට මේ වීඩියෝ එක ඕන කාලෙකදී බලා ගන්න අවස්ථාවක් තියෙනවා නම් ඔයගොල්ලෝ සේව් කරලා තියන්න නැත්නම් ෂෙයා කරන්න. ඔයගොල්ලෝ අදහස් කමෙන්ට් එකක් දාන්න මම මේ කියන්නේ හරි විදිහටම කරගන්න පුළුවන් දේ. වීඩියෝ එක අනිවාර්යයෙන්ම වීඩියෝ ලයික් එකක් දාන්න. ඒක තමයි මට කරන උදව්ව. වෙන කිසි දෙයක් නැහැ. වීඩියෝ එක ලයික් එකක් විතරයි මට අවශ්‍ය වෙන්නේ. කිසි දෙයක් අවශ්‍ය නැහැ. හරි එහෙනම් වැඩේ බලමු. මෙහෙම වෙන්නේ. ඉස්සලාම ඔයගොල්ලෝ ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තට පස්සේ මෙහෙට ඇවිල්ලා කිලින්ම ඔයගොල්ලෝ ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ඕනේ. කියන්නේ ප්‍රෙග්නන්ට් කියලා ඔයගොල්ලෝ දැනගත්තට පස්සේ ලේකක් මුත්‍රා එකක් මම හිතන්නේ මතක නැහැ. ඒ දෙකෙන් චෙක් කරගන්න ඕනේ. ඒක දිවලා ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාට පස්සේ ඒක තමයි ඩොක්ටර් වල කියනවා ඊළඟ මාසෙ එන්න කියලා. කියන්නේ මාසෙන් මාසෙ එහෙම එන්න කියනවනේ. අපි කරපු විදිහ අපි කියන්නේ. එතකොට ඒ එන්න කිව්වම දෙවෙනි මාසෙ ගියාම ඩොක්ටර් එංගොල්ලෝ ලියුමක් ගන්න ඕන. මේ ඔබ හම්බෙන්න තියෙන්නේ මෙන්න මේ දවසේ කියලා. ඒ කියන්නේ ඩොක්ටර් ලියුමක් දෙනවා. සති ගාන අදලා මේ අවල් දවසේ හම්බෙන්න තියෙන කියලා. ඊට පස්සේ කොහොම හරි ඒකත් අරගෙන ඔයගොල්ලෝ ඒ අතරතුරේ ප්‍රෙග්නන්ට් වුණා කියලා දැනගත්ත ගමන්ම ඒක හරි. ඊට පස්සේ කෙලින්ම ලංකාවෙන් කසාද සහතිකයේ ඔයගොල්ලන්ගේ පහද බඳලා ඉන්නවා නම් කසාද සහතිකයේ අධිගණන අමාත්‍යාංශනුයි හොරේ මිනිස්ට්‍රියෙන් සහතික කරලා මෙහෙට ගෙන්න ගන්න. ඒක ඉතාලි භාෂාවට ට්‍රාන්ස්ලේට් කරලා තමයි සහතික කරන්නේ. කරලා මෙහෙට ගෙන්න ගන්න. ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. මෙහෙ ගෙන ගත්ත පස්සේ මෙහෙ තියෙන රෝම එම්බසියෙන් ඒ කසාද සහතිකය සහතික කරගන්න ඕන. ප්‍රෙෆෙක්තුරා කියලා එකක් තියෙනවා. ප්‍රෙෆෙක්තුරාකට ගිහිල්ලා 16 මුද්දරයක් ගහලා ඒක සහතික කරගන්න ඕන. මේ ඉතාලි ඕන තැනක ප්‍රෙෆෙක්තුරාවෙන් කරගන්න පුළුවන්. ඕන නාපෝලිද රෝමද මිලාන්ද නැහැ. ඕන තැනින් කරගන්න පුළුවන්. එතකොට ඒක හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක සහතිකයත් අරගෙන අර ડોක්ටර් දුන්න ලියුමයි අරගෙන ඔයගොල්ලන්ට අදාළ කොමුනට යන්න ඕන. කොමුනට ගිහිල්ලා කොමුනේ ඒ සම්බන්ධ සෙක්ෂන් එකක් තියෙනවා. ඒ සම්බන්ධ සෙක්ෂන් එකක් නැත්නම් ඔයගොල්ලෝ කෙලින්ම කොයි කෆේ එකට ගිහිල්ලා මේ පොන්දමෙන්ටුවක් කියන්නේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඉමිග්‍රේෂන් එකට. මේ කෙලින්ම ඉමිග්‍රේෂන් එකට පොන්දමෙන්ටුවක් දාලා දෙන්න කිව්වම ඒගොල්ලෝ දාලා දෙනවා. ඊට පස්සේ නැත්නම් කොමුනෙන් අර දේවල් නොමිලෙම කරලා දෙනවා. එතනින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටික ලැහැත්ති කරන් ෆොටෝ අරන් යන්න ෆොටෝ 4 දෙන්න අරන් යන්න ඕන 16 මුද්දර අරන් යන්න ඕන ඊට පස්සේ හොස්පිටියක් අරන් යන්න ඕන කසාද සහතිකය අරන් යන්න ඕන එච්චර තමයි අවශ්‍ය වෙන්නේ තව තියෙනවා පොස්ට් පේ කියන්නේ තැපැල් කන්තරුවට යුරෝ 40 ගෙවලා පොඩි ස්ලිප් දෙකක් තියෙන අරන් යන්න සමහර කට්ටිය මම කතා කරා රෝමේ ආරේ මේ පැතිවලට එහෙම අවශ්‍ය වුනේ නැහැ කියලා ඔයගොල්ලෝ ඒ තියෙන ටික ලැහැත්ති කරලා යන්න අවශ්‍ය වුණොත් ඒගොල්ලෝ කියයි මේ දේවල් ටික අවශ්‍ය ටික ගෙන දෙන්න කියලා කොමුනෙන් අපි නාපෝලි කොමුනෙන් නම් එතන පියාස දාන්තේ තියෙන එක. දාන්තේ කොමුනේ පළවෙනි තට්ටුවට ගියාම සිල්වියා කියලා මිස් කෙනෙක් ඉන්නේ. එයාට කිව්වම එයා සියලුම දේ කරලා දෙනවා. අවශ්‍ය ලිස්ට් එක දෙන ටික අරන් යන්න කියලා. ඒක ලේසි. අනිත් පැතිවල මම දන්නේ නැහැ කොහොමද කියලා. ඉතින් කෙලින්ම වලට ගිය ගමන් ඉමිග්‍රේෂන් එකට ගිය ගමන් එදාම ෆින්ගර්ප්‍රින්ට් තියලා එදාම ඔයගොල්ලන්ට කොටකොලේ දෙනවා. අරගෙන ෆොටෝ එක ගහලා සීල් එක ගහලා ඒකට ප්‍රාතිගා නම්බරයක් කියලා එකක් තියෙනවා. අන්නේ නම්බරේ ඔයගොල්ලන්ට සතියකට දෙකකට පස්සේ නාපෝලි ඉමිග්‍රේෂන් නාපෝලි කියලා මෙහි අපි ගහලා බලන්න. ඒ වගේ මේ රෝම ඒ කියන්නේ රෝමේ මිලාන් අනිත් පැතිවල ඒ විදිහට ගහලා බලන්න පුළුවන්. එතකොට ඒකේ ඕගොල්ලන්ට කහකොලේ කවද්ද ඕකේ උනේ කියන එක තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ ඒක ගහලා බැලුවට පස්සේ ඒක පෙන්නනවා ඕගොල්ලන්ට මෙන්න මේ දවසේ මේ වෙලාවට මෙන්න මේ කවුන්ටරේට ඇවිල්ලා කහකොලේ ගන්න කියලා. තමයි ඉතින් යටින් දාලා තියෙන්නේ. ඒ විදිහට පළවෙනි කහකොලේ හම්බෙනවා. ඕගොල්ලෝ ඩොක්ටර්ගෙන් ලියුම ගත්ත. ඩොක්ටර් දෙනවා ලියුම මේ අහවල් දිනේ ළමයි හම්බෙන්නේ ඉන්නේ කියලා. අන්නේ දිනේ වෙනකන් ඕගොල්ලන්ට කහකොලේ දෙනවා පළවෙනි එක. ඔයාලා මාස 2-3 ගියත් හම්බෙන දිනේ වෙනකම් දෙනවා. ඒකෙදී ඕගොල්ලන්ට මේ අවශ්‍ය වුණ දෙයක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ රැකියා කොන්ත්‍රාත්යක් ගන්න පුළුවන්, රෙසිඩන්ට් එක දාගන්න පුළුවන්, ගෙවල් කොන්ත්‍රාත්යක් ගන්න පුළුවන්.
ඩෙන්ටි කාඩ් එක දාන්න පුළුවන් ස්ථිරතාන්තරයක් රෙසිඩන්ට් එක දැම්මම පස්සේ ඔරිජිනල් කාඩ් එක ගෙදරට එනවා. එතකොට පෝස්ට් පේ බැංකු account එක දාගන්න පුළුවන්. සියලුම දේවල් කරගන්න පුළුවන්. ලංකාවට යන විතරයි බැරි. මේ හැම දෙයක්ම වගේ කරගන්න පුළුවන්. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ ටික කරන් දෙවෙනි කහ කොලේ ඊට පස්සේ ළමයා හම්බුනට පස්සේ මාරු කරගන්න යන්න ඕන. ඕගොල්ලෝ අර විදිහටම පළවෙනි දාන යන ටික ඩොකියුමන්ට් ටික අරගෙන මේ ඒකත් මම වීඩියෝ දාලා තියෙනවා. මම මේක කරන්නේ කහ කොලේ ගන්න තැනට විතරයි. ළමයා හම්බෙලා කහ කොලේ ගන්න තැනට එනකම් විතරයි ඩොකියුමන්ට් ටික. මොකද මම ඉතින් පස්සේ තාම සෝජෝර්න් එක අරගෙන නැහැ. සෝජෝර්න් එක ගත්ත ගමන් සෝජෝර්න් එකේ සම්පූර්ණ ඒක එතනින් එහාට වෙන ප්‍රොසෙස් එක දානවා. නැත්නම් බොරුදු දේවල් කියලා කියන මිනිස්සු හිතනවානේ. එහෙම නැහැ. අවශ්‍ය ටික විතරක් එතනට කියන්නම්. එතනින් පස්සේ සෝජෝර්න් එක ගත්තා නම් සෝජෝර්න් එක පෙන්නලාම ඔයගොල්ලන්ට දාන්න. ඒතර විශ්වාසයක් ඇති වෙනවා. මම බොරු කියලා දාන්න බෑ මට. මෙතෙන්ට යනකම් ප්‍රොසෙස් එක ඒ විදිහටම කරගන්න පුළුවන්. ඒ ගැන කිසිම ඩවුට් එකක් තියාගන්න බැරි නම් මට කෝල් එකක් කර දෙන්න මම කියන්නම්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොර බොරු දෙයක් නෙමෙයි. මේක මේ රජයක සෙට් කරලා නීති අනුකූලව තියෙන දෙයක්. නැතුව මේ සමහර කට්ටිය කියනවානේ එහෙම පුළුවන් ද අරගද මේක ඉතින් පුළුවන් ද වෙයිද කියන එක ලෝක කෙනෙක් හම්බෙලා අහලා බලන්න ආර්ථිකවල ත්‍රෙන් තුනෝ කියලා තියෙන එක ඒකට කියන්නේ ඒක පුළුවන් ඒ විදිහට නීතියෙන්ම එක දීලා තියෙන දෙයක් මෙන් හදාගත්ත කට්ටිය නෝන් තරම් අපි මේ පළවෙනි කට්ටිය මමත් කරගත්ත කට්ටියකින් අහලා කරගත්තේ ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්න මේ හැමෝම YouTube channel වලට කියන්නේ නමුත් අපි ඒගොල්ලන්ගේ විස්තර අහලා මම කියනවා ඉතින් ඒක තමයි විස්තරය. ඉතින් එතනින් පස්සේ ඔයගොල්ලන්ට කහකොලේ හම්බුනාට පස්සේ මේ දේවල් ටික කරගන්න පුළුවන්. එතනින් පස්සේ මම ඊට පස්සේ ඔයගොල්ලන්ට දිනවා කෙලින්ම පොඩි අයිඩියා එකක් විදියට මම මේක කියන්නම්. ඒ කියන්නේ ළමයා හම්බෙලා ළමයාට මාස 6ක් යන්න කලින් මාස අපි නම් මාස 3න් ඒක ඇත්තටම දැම්මා. මාස 3යි අපි ඔබට 3න් මේකට ඇප්ලයි කරා. දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ නඩුවට ඒකටත් ලෝය කෙනෙක්ව මෙහි දෙනවා නොමිලේ දෙනවා මෙහි කොමුණෙන් දෙනවා. ඒකට ප්‍රශ්නයක්වත් නැහැ. ඒකට ගිහිල්ලා ඊට පස්සේ අපිට ඒකේ නඩු දිනේ ආවට පස්සේ නඩු දිනේදී අපි ඒකට යන්න ඕන බබා විදුන් දෙනාම යන්න ඕන. ගියාට පස්සේ ඒකේ රිසල්ට් එක මාස 2කින් එනවා. රිසල්ට් එක කියන්නේ ෆේල් වෙන්නේ නැහැ කියන එක මේ වෙනකන් කිසි කෙනෙක් ෆේල් වෙලා නැහැ. අනිවාර්ය රිසල්ට් එක නා අවුරුදු 4කට සෝජෝර්න් එක හම්බ වෙනවා. අවුරුදු 2කින් 2 කඩලා දෙන්නේ. අවුරුදු 2ක් දෙනවා. ඊට පස්සේ ඉතුරු 2ක් ආයේ අලුත් කරන්න පුළුවන්. ඒ අවුරුදු 4 සම්පූර්ණ වුණාට පස්සේ 2 අවුරුදු 2 මාරු කරාට පස්සේ 4 වෙනි අවුරුද්ද සම්පූර්ණ වුණ ගමන් ලවරු සුපර්නාතු කියන එකට මාරු කරන්න පුළුවන් සෝජෝර්න් එක. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. නැත්තම් සමහරු ගියා මුම් මේ මාර මේ විස්තර නේ දන්නේ මුම් මොනවාද මේ දන්නේ. රිපූජ් කියන මම ඔය වීඩියෝ දැකලා තියෙනවනේ. ගොඩක් කට්ටිය කියන රිපූජ් මේ වීඩියෝ බලලා අප්පර්සිට රිපූජ් ගැන කතා කරන්න මාර මිනිස්සු ගොඩක් ඉන්නේ. මම ඇත්තටම රිපූජ් ගැන කතා කරන්න දන්නෙත් නැහැ. මම දන්නෙත් නැහැ. නමුත් අපි මේ කරා යන ප්‍රොසෙස් එක ගැන අපි දන්න මොකද අපි කියන ඔයාලා බලනවා එක එකෙනාගෙන් අහනවා බලනවා කරගත්ත කට්ටියෙන් අහනවා හැමෝගෙම අහනවා. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ කිසිම අවුලක් නැහැ. ඕන කෙනෙක්ට ඇවිල්ලා මාත් එක්ක කතා කරන්න පුළුවන්. මම කරගත්ත කෙනෙක් හරි එක්කන් ඇවිල්ලා ඔය එයාට විස්තරය මේව කරලා දෙනවා බොරු කියනවා කියලා හිතනවනම් කරගත්ත කට්ටිය ඉන්නවා සාක්ෂි තියෙනවා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ උදව්වක් විදිහට මම මේ අනිත් අයට කියන්නේ මේ රජයෙන් නිකන් දෙන දෙයක්. ඉතින් අනිත් මිනිස්සුන්ටත් කරගන්න පුළුවන් දෙයක්. මේ නොකරගන්න එක අපරාධයක්. ඉතින් කියන්න බෑ නීති වෙනස් වෙන්නේ කොයි කාලෙද කියලා මේ රටවල් වල. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කපල් ගොඩක් වෙනවා රුමේනියාවෙන් අරෙන් මේ කොයි ලෝකෙන් ආවත් ප්‍රශ්නයක් නැහැ කරගන්න පුළුවන්. ඉතින් ඒකට ඕන ඩොකියුමන්ට් අනම්මනම් පොඩි දෙයක් තියෙන ඒ ටික කරගත්ත පස්සේ අවුලක් නැහැ. ලංකාවේ කහසාතික ගෙන්න ගන්නකොට මතක් කරලා ඔයගොල්ලන්ගේ සිංහල උපැන්න දෙකක් ගෙන්න ගන්න හේතුව ළමයා හම්බුනට පස්සේ ලංකාවේ එම්බසියට ගිහිල්ලා මේ ළමයාගේ ලංකාවේ උපැන්න හදන්න ලංකාවේ අම්මා තාත්තගේ උපැන්න දෙක ඕන සිංහල උපැන්න දෙක ඒක මතක් කරලා කරගන්න පාස්පෝර්ට් එක හදන්න පුළුවන් ළමයාට හම්බෙලා අපි එන සති දෙකකින් හැදුවා. ඉතින් ඒ වගේ ටිකක් තියෙනවා කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ලොකු දේවල් නැහැ මෙතන කරගන්න. පොඩි දේවල් ටික තියෙනවා. නමුත් ඒ දේවල් නිකන් කරගන්න පුළුවන් දේවල් පැති තියෙනවා. ඉතින් හැමදේම මම ඔය කිව්ව විදිහට කරගන්න පුළුවන්. ඉතින් පස්සේ ඔයගොල්ලෝ කවුරු හරි මේ ඉන්නවනේ භාෂාව වෙයි නම් ඒ තැන්වල භාෂාව කතා කරගන්න හැම දෙයකටම ඒගොල්ලෝ සපෝට් එක දෙනවා. ඕන කෙනෙක් බය වෙන්න දෙයක් නැහැ කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි KTM විස්තරය. මම තව වීඩියෝ දාලා දෙනවා යට ගිහින් බලන්න. ඒ කරගන්න දේවල් ඒ විදිහට. ඉතින් එහෙනම් මම මේ වීඩියෝ මේ කරන වීඩියෝ ලයික් එක දාන්න අනිත් අය බලන්න ෂෙයා කරන්න. එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා.